ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු මැෂිම විරාජ් කෝලි ඔහුගේ ටෙස්ට් දිවියෙන් ඊයේ දිනේදී සමුදෙනවා. ඉතින් වසර 14 කාලයක් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට තම දායකත්වය ලබා දුන් කෝලි ටෙස්ට් තරග 123ක් ක්‍රීඩා කර ඉනිම් 210කදී ලකුණු 9230ක් රැස් කර තිබෙනවා මේ වන විට. ඉතින් මීට දින දෙකකට පෙර රෝහිත් ශර්මාත් ඔහුගේ ටෙස්ට් දිවියෙන් සමුදුන්නා. ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම ආරම්භක පිතිකරුවන් දෙපළ රෝහිත් ශර්මා සමගින් විරාජ් කෝලි කිව්වොත් මම නිවැරදි. ඉතින් මීට පෙර පැවති බෝඩර් ගවස්කාර ටෙස්ට් තරගාවලිය අතරතුර රවිචන්ද්‍රන් අශ්වින්ද ඔහුගේ ටෙස්ට් දිවියෙන් සමුදුන්නා. ඉතින් මොවුන් තෙදෙනා ඉන්දීය කණ්ඩායමට වසර 15ක විතර කාලයක් තම දායකත්වය ලබා දුන් ක්‍රීඩකයින් තෙදෙනෙක්. ඉතින් ඔවුන් තුන්දෙනාම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා ඔවුන් ටෙස්ට් තරග බිමට සමුදුන්නත් ඔවුන් ඉන්දියාවේ පැවතෙන සියලුම ලීග් තරගවලට ඔවුන් ක්‍රීඩා කරන බව. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.